වෙල් ඔන්න අද අපි සූදානම් වෙන්නේ ඉංග්‍රීසි කතා කරන ගමන ආරම්භ කරන්නටයි. අද ඉඳලා දවස් 120ක් අඛණ්ඩව මාස 4ක් වෙන් කරගන්න සූදානම් වෙන්නේ ඉංග්‍රීසි වෙනුවෙන්. තාමත් අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න යම්කිසි හේතුවක් තියෙන්න එපේ. මෙච්චර සරලව කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව අපි තාමත් ගොත ගහනවා, කට පැටලෙනවා, වචන එන්නේ නැහැ. අනික් අය කියන ඒවා තේරෙන්නේ ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් බලන්න බෑ කියන මට්ටමේනේ ගොඩක් අය ඉන්නේ. හරි. අදින් පටන් ගන්න නම් ඉංග්‍රීසි ලයිව්ලි නැත්නම් පණ ඇතිව ඉංග්‍රීසි වලින් ජීවත් වෙන ගමන් ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙනටයි. පාඨමාලාව පැවැත්වෙන්නේ කොහොමද කියලා මම පාඩම අවසානයේ කියන්නම්. අද පාඩමේ මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද අපි නිවැරදිව ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා. ප්‍රශ්න අහන උත්තර දෙනවා. කතා කරන්න ඔය දෙක ඕනෙමනේ. ප්‍රශ්නයක් අහන එකනේ. දැන් ක්‍රියාපදයක් සහිත ප්‍රශ්න අපි කොච්චර අහනවද? හරි පාඩම් පටන් ගන්න කලින් පොඩි අභියෝගයක් දෙන්නම්. මේ ප්‍රශ්න 10ක් මම සිංහලෙන් ඔයාලට කියනවා. ඒ සිංහලෙන් කියන ප්‍රශ්න 10 ඉංග්‍රීසි වලින් කියන්න try කරන්න. බලමු පුළුවන්ද කියලා. හරි. කොහොමද අපි අහන්නේ? ඔයා ඊයේ නුවර ගියාද? ඔව්. ඔයා ඊයේ නුවර ගියාද? අහන්නෝනේ. Did you go to Kandy yesterday? හරි. දෙවෙනි එක. ඔයා හැමදාම නුවර යනවද? කොහොමද අහන්නේ? Do you go to Kandy every day? ඔයා හෙට නුවර යනවද අහන්නේ කොහොමද? ඔව්. අහන්න වෙන්නේ Will you go to Kandy tomorrow? Will you go to Kandy tomorrow? හරි. හතරවෙනි එක. ඔයා නුවර යන ගමන්ද ඉන්නේ? කොහොමද අහන්නේ? Are you going to Kandy? Are you going to Kandy? ඊළඟ එක. ඔයා නුවර යන ගමන්ද හිටියේ? Were you going to Kandy? Were you going to Kandy? ඊළඟ එක. ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? Have you been to Kandy? Have you been to Kandy? නුවර යන එක ලේසිද? නුවර යන එක ලේසිද? කොහොමද අහන්නේ? Is it easy to go to Kandy? එකවර අහමු. Is it easy to go to Kandy? නුවර යන්න කොච්චර වෙලාවක් යනවද? නුවර යන්න කොච්චර වෙලාවක් යනවද? කොහොමද අහන්නේ? How long does it take to go to Kandy? How long does it take to go to Kandy? නුවර යන්න කොච්චර වෙලාවක් ගියාද? නුවර යන්න කොච්චර වෙලාවක් ගියාද? How long did it take to go to Kandy? How long did it take to go to Kandy? අන්තිම එක. ඔයා නුවර යන්න කැමතිද? කොහොමද අහන්නේ? Do you like to go to Kandy? Do you like to go to Kandy? හරි. එහෙනම් ඔන්න 10න් කීයක් ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් වුණාද? ඒක තමයි දැනට තිබිච්ච මූලිකම දැනුම. අද මම කියලා දෙන්නම් මෙන්න මේ ටික. පළවෙනි එක තමයි අපි අහන්න ඕනේ නම් කාගෙන් හරි ඔයා පුරුද්දක් විදිහට යමක් කරනවද කියලා. අපි අහනනේ ඔයා චොක්ලට් කනවද? ඔයා බොනවද? ඔයා ටී-ෂර්ට් අඳිනවද? එමහනනේ ඔයා සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට යමක් කරනවද අහනවා නම් පටන් ගන්න ඕනේ do you කියලා. කොහොමද? do you කියලා පටන් අරගෙන මේ ලෝකේ තියෙන ඕනේ ක්‍රියාපදයක් දාන්න පුළුවන්. Do you drink කිව්ව තේරුණාද? ඔව් do you කියලානේ පටන් ගත්තේ. එහෙනම් do you drink කියන්නේ ඔයා බොනවද? සාමාන්‍යයෙන් ඔයා බොන කෙනෙක්ද කියන එකයි do you drink කියන්නේ. අහන්න පුළුවන්ද? ඔයා චොක්ලට් කනවද කියලා. කොහොමද අහන්නේ? Do you eat chocolate? Do you eat chocolate? හරි. එහෙනම් ඕනම කෙනෙක්ගෙන් ඕනම දෙයක් සාමාන්‍යයෙන් කරනවාද කියලා අහන්නේ do you කියලා පටන් අරන් ක්‍රියාපදේ කියන්නයි තියෙන්නේ. හරි. දෙවෙනි අවස්ථාව ඔයා නුවර ගියාද කියලා අහනවා නම්. ඔයා නුවර ගියාද? අනාතීත කාලයක්. ඔයා නුවර ගියාද? ඔයා බත් කෑවද? ඔයා කිරි බිව්වද? ඔයා මට කෝල් කිරුවද කරාද කියලා අහනවා නම් did you කියලා පටන් ගන්න. මොකෙන්ද පටන් ගන්නෙ? did you කියලා. did you සමගත් මේ ලෝකෙ තියෙන ඕනේ ක්‍රියාපදයක් දාන්න පුළුවන්. did you eat කිව්වොත් තේරුම මොකද්ද? මොකද්ද? ඔයා කෑවද කියන එක. එහෙනම් ඔයා බිව්වද අහන්නේ කොහොමද? කොහොමද? did you drink? දැන් අවස්ථා දෙකක් හරි. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කරනවද අහන්නත් පුළුවන්. කිරුවද කියලා අහන්නත් පුළුවන්. චැලෙන්ජ් එකක් දෙන්නම්. ඔය දෙක විතරක් අරගෙන. හරි. කොහොමද අහන්නේ? ඔයා කේක් කනවද කියලා. ඔයා කේක් කනවද? අහන්න වෙන්නේ do you eat cake? Do you eat cake? ඔයා කේක් කෑවද කියලා අහනවා නම් වෙන්නේ did you eat cake? හරි. තුන්වෙනි අවස්ථාව අපි දැන් ඉගෙන ගමු පසුව යමක් කරනවාද කියලා අහන එක. ඔයා හෙට එනවද?
ඔයා හෙට මට කෝල් එකක් දෙනවද? ලබන මාසේ ඔයා ලංකාවට එනවද? එහෙම නේද? ලබන සතියේ ඔයා වැඩට යනවද වගේ. පසුව යමක් කරනවාද අහනවා නම් අනාගත කාලයේ ප්‍රශ්නයක් අහනවා නම් පටන් ගන්න ඕනේ will you කියලා. ඒ කියන්නේ ඔයා හෙට යනවද අහන්නේ කොහොමද? Will you go tomorrow? Will you go tomorrow? ඔයා හෙට මට කෝල් එකක් දෙනවද? කොහොමද අහන්නේ? Will you සමග ක්‍රියාපදයක් වගේමයි. Will you call me? Will you call me tomorrow? Tomorrow කියන්නේ හෙට. ලබන සතියේ ඔයා ලංකාවට එනවද? කොහොමද අහන්නේ? ඒත් ලබන සතියේනේ. Will you come to Sri Lanka? නේද කොහොමද? Will you come to Sri Lanka? ලබන සතියේ next week. Will you come to Sri Lanka next week? එහෙනම් අවස්ථා තුනක් හරි. නේද? සාමාන්‍යයෙන් කරනවද? Do you? කෙරුවාද? Did you? පසුව කරනවද? Will you? හරි මුලින්ම මම ප්‍රශ්න අහන හැටි උගන්වන්න පටන් ගන්න හේතුව මම කියන්නම්. Do you? Did you? Will you? Do you eat? Did you eat? Will you eat? ඔය ප්‍රශ්නවල එකම එක වචනය වෙනස් වුණේ. ප්‍රශ්නේ පටන් ගන්න වචනේ. එකක් do කියලා පටන් ගත්තා. අනිත් එක did කියලා පටන් ගත්තා. අනිත් එක will කියලා පටන් ගත්තා. අනිත් ඔක්කොම වචනාවේ සමාන විදියටමයි. ඔය do කියන්නේ did කියන්නේ නැත්නම් will කියලා ප්‍රශ්නේ පටන් ගන්න වචනට කියනවා උපකාරක ක්‍රියාපදයක් helping verb එකක් කියලා. ඔය උපකාරක ක්‍රියාපද තමයි කාල භේදයේ වාක්‍ය එහා මෙහා නැත්නම් ප්‍රශ්න එහා මෙහා ගෙනියන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව පාලනය කරන්නේ කවුද? උපකාරක ක්‍රියාපද. දැකද do නැත්නම් will එහෙම නැත්නම් did භාවිතා වුනේ නැත්නම් අපිට ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුව යනවනේ. අර කියන අවස්ථාවටම තේරුනොත් මිසක් නේද කෝල් කරලා එමෙවොත් තේරුම් ගන්න බැරුව යනවා. ඔය do did will හින්දා තමයි තේරුම් ගත්තේ මේකයි අදාළ කාලය කියලා. එහෙනම් දැන් ඔන්න ලොකු පාඩමක් ඉගෙන ගත්තා මුලින්ම helping verbs කියන්නේ මාර જાතියක්. එයාලා තමයි භාෂාව පාලනය කරන්නේ. දැන් එහෙනම් අපි helping verbs එක්ක තව ප්‍රශ්න අහමු. ඊළඟට ඉගෙන ගමු මේ දැන් මොනවා හරි කරද ඉන්නේ කියලා කොහොමද අහන්නේ කියලා. කරද ඉන්නේ. ඔයා බත් කන ගමන්ද ඉන්නේ. ඔයා drive කරද ඉන්නේ. ඔයා උයන ගමන්ද ඉන්නේ. ඔයා ලෑස්ති වෙන ගමන්ද ඉන්නේ කියලා අහනවනේ. ඔහොම කරද ඉන්නේ කියලා අහනවා නම් ප්‍රශ්නේ පටන් ගන්න ඕනේ are you කියලා. මොකක් කියලාද? are you. හැබැයි එකක් තියෙනවා. are you කිව්වොත් ක්‍රියාපදයේ ing දාන්න ඕනේ. are you eat නෙමෙයි. are you eating? are you cook නෙමෙයි. are you cooking? ඒ කියන්නේ ඔයා උයද ඉන්නේ. කෝල් කරලා අහනවා. wife ගෙන් husband අහනවා නේද? darling උයන ගමන්ද? හා එතකොට හැංගීම උයන ගමන්ද කියලානේ අහන්න ඕනේ are you cooking කියලා. are you cooking? එතකොට තමයි අර wife ට තේරෙන්නේ මෙයා මේ අහන්නේ දෙන්නේ උයන ගමන්ද ඉන්නේ කියලා. are you cooking? මොකද wife ගෙන් අහන්න ප්‍රශ්න දැන් අපි හතරක් දානවා. හතරක්. do you cook කියලා අහන්නත් පුළුවන්. do you cook කිව්වොත් සාමාන්‍යයෙන් ඔයා උයනවාද කියන එකනේ. did you cook කියලා අහන්නත් පුළුවන්. ඔයා ඉව්වද? will you cook? පස්සේ වෙලාවක උයනවාද? are you cooking? දැන් උයද ඉන්නේ. දැන් අපි දන්නවා cook කියන ක්‍රියාපදයේ වෙනකොට මේ ලෝකේ තියෙන ඕනෑම ක්‍රියාපදයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි තව තැනකට යමුකෝ. ඔයා උයද හිටියේ? ඒ කියන්නේ යම් දෙයක් කරද හිටියේ කියලා අහනවා කොහොමද අහන්නේ? ඔයා උයද හිටියේ? ඔයා ලෑස්ති වෙන ගමන්ද හිටියේ? ඔයා වැඩ කරද හිටියේ? කරද හිටියේ කියලා අහනවා නම් ප්‍රශ්නේ පටන් ගන්න were you කියලා. මොකක් කළද? were you. ඔය ආ කියන වචනේ අතීත කතාවේ were කියන්නේ were you සමග ක්‍රියාපදය ing දාන්න ඕනේ. were you eating? were you washing? were you reading a book? ඔය විදියට. එහෙනම් දැන් පුළුවන්. ඔයා උයද හිටියේ? කොහොමද අහන්නේ? were you cooking? ඔයා ලෑස්ති වෙවිද හිටියේ? දැන් ලෑස්ති වෙනවට කියනවා get ready කියලා. එහෙනම් were you getting ready? ඔයා ලෑස්ති වෙවිද හිටියේ? ඔයා අඬන්නද හිටියේ? were you crying? cry කියන අඬනවටනේ. එහෙනම් ඒකත් හරි. ඕනම දෙයක් කරද හිටියේ? were you. දැන් අපි ඉස්සරහට යනවා ඉගෙනගෙන හැබැයි තාමත් අපි පටන් ගත්තේ නැහැ මොකද්ද? practically කතා කරන්නට. කතා කරනවා කියන්නේ ඉගෙන ගන්නවා කියන එකේ වෙන කොටසක්. මොකද කතා කරනකොට මොකද වෙන්න ඕනේ? අපි ලංකාවේ ඉගෙන ගන්න නැති දෙයක් තියෙනවා. ගොඩාක් අය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි කතා කරනවා කියන process එක ගොඩක් අය දන්නේ නැහැ. කතා කරනවා කියන්නේ හැබැයි ලෝකේ කතා කරනවා කියන්නේ අපිට යම් හැඟීම් අදහස් ඇති වෙනවනේ හිතේ. අවස්ථාවට ඇති වෙනවා. ඒ අදහස් ඇති වෙන්නේ හිතේ කොහෙද ඇති වෙනවා? ඒ අදහස කොහොම ඇවිල්ලා කට හරහා නැත්නම් උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ කෙලවර හරහා අනිත් එක්කනට වචන හරහා යන්න ඕනේ නේද? වචන කරලා දෙන්න ඕනේ. ඕක අපිට හිතලා කරන්න බෑ. අපි ලංකාවේ නම් බොහෝ විට කෘතිම ක්‍රමවල නැත්නම් කෘතිමව හිතලා වාක්‍ය නිර්මාණය කරලානේ කතා කරන්න පුරුදු කරන්නේ පුරුදු කෙරුවේ. හැබැයි
අපි මේ මාස 4 ඇතුළත මේ ඉගෙන ගන්නවා වගේම නැචරලි ඉංග්‍රීසියෙන් හිතලා කතා කරන්න. ක්ෂණිකව හිතලා. මිනිස් හැඟීම් තියෙනවානේ. බය, තරහ කියපම කියන වචන වෙනස්. නේද? වචනේත් එක්කම ඇඟේ ඉරියව් පව වෙනස් වෙනවා නේද? තරහින් කියන. ආදරෙන් කියද්දිත් එහෙමනේ. ආදරෙන් කියද්දිත් ඇඟම වෙනස් වෙලා ඇස් පව වෙනස් වෙනවා නේද? ඔය ඔක්කොම එක සිස්ටම් එකකට ගන්න ඕනේ ඉංග්‍රීසි හරියට කතා කරන්න. එහිම ප්‍රැක්ටිස් කරන කෙනෙකුට කවදාකවත් ඉස්සර නම් පුළුවන් දැන් බෑ. දැන් මගේ පාඨමාලාවල හිටපු කට්ටියට කවදාකවත් කෝස් එක කරන කාලේ ඉංග්‍රීසි පුළුවන් දැන් අමතක වෙලා කියන තරට යන්නේ නෑ. අතහැරලම දැම්මොත් ඇරෙන්න 100%ක්ම අතහැරියොත් ඇරෙන්නට. අතහැරෙන්න දෙන්නේ නෑ මම කොහොමත්. මොකද භාෂාව තුළ ඉන්නකොට අපේ හැඟීම් අදහස් වලට භාෂාව ගලප ගැනීම කියන්නේ වෙනම කලාවක්. බොහොම සුන්දරයි. ඉංග්‍රීසි ඉගෙන ගන්නදී කවදාකවත් මහන්සි නැත්තම් මේක නම් අමාරුයි මෙතන නම් අමාරුයි කියලා තනක් එන්න බෑ. නිවැරදිව ඉගෙන ගන්න කෙනෙකුට සහ උගන්වන කෙනෙක් එක්ක ඉන්න කෙනෙකුට. හරි දැන් අපි ඉගෙන ගන්න ගමන මගක් ආවා. හරි අපි ඊළඟ ප්‍රශ්නය ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? යම් දෙයක් කරලා තියෙනවද කියලා අහනවා නම් ඔයා බත් කාලා තියෙනවද? ඔයා කිරි බීලා තියෙනවද? ඔයා මාව දැකලා තියෙනවද? ඔහොම කරලා තියෙනවද කියලා අහනවා නම් have you කියලා පටන් ගන්න ඕනේ. අන්න උපකාරක ක්‍රියාපදයේ helping verb එක have. යම් කෙනෙක්ගෙන් කරලා තියෙනවද කියලා අහනවා නම් මොකද්ද පටන් ගන්න වචනේ? have. have you ඊට පස්සේ ක්‍රියාපදය. හැබැයි එකක් තියෙනවා. have you කියලා පටන් ගත්තාම එන ක්‍රියාපදය මොන ක්‍රියාපදය දැම්මත් past participle අවස්ථාවෙන් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයා බත් උයලා තියෙනවද කියලා අහනවා නම් have you cooked rice? cook කියන ක්‍රියාපදේ past participle cooked. have you cooked rice? ඔයා මාව දැකලා තියෙනවද කියලා අහනවා නම් දකින්නවට කියනවා see කියලා. එහෙනම් see කියන ක්‍රියාපදේ past participle අවස්ථාව seen. ඔයා මාව දැකලා තියෙනවද හරිය කොහොමද? have you seen me? have you seen me? ඔයා චොක්ලට් කාලා තියෙනවද? අන්න ඔයා චොක්ලට් කාලා තියෙනවද? have you eaten chocolate? eat කියන ක්‍රියාපදයේ past participle eaten. have you eaten chocolate? දැන් ඔන්න කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්ත කට්ටියට මතක් වෙනවා අපි ක්‍රියාපදවල present tense, past tense, past participle අමාරුවෙන් පාඩම් කරා නේද කියලා. අපිත් පාඩම් කරා ඉස්සර. go, went, gone, cook, cooked, cooked, wash, washed, washed, eat, ate, eaten කියලා. එහෙම පාඩම් කෙරුවොත් වෙන්නේ ක්‍රියාපද ලිස්ට් එකක් අපේ මොලේ වෙනම ෆයිල් එකක් විදිහට හැදෙනවා. ක්‍රියාපද ලිස්ට් එක. කතා කරන්න ගියාට පස්සේ අර ෆයිල් එකෙන් ගලවලා අරන් කතා කරන්න. හරි අමාරුයි ඒක. හැබැයි සුද්දෙක් ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් පොඩි කාලේ ඉඳලා ලදරුව කාලේ ඉඳලා කවදාකවත් ක්‍රියාපද ලයිස්තුවක් පාඩම් කරලා නෙමෙයි past participle නිවැරදිව භාවිතා කරන්නේ. කොහොමද? භාෂාව දැනෙන්න එයාලා අහනවා. අම්මලා තාත්තලා වැඩිහිටියෝ කතා කරන්නේ අහනවා. මේ මාස 4 පුරාවට දවස් 120 පුරාවට අපි ක්‍රියාපද පාඩම් කරනවා වෙනුවට ඇතිතරම් ඉංග්‍රීසි භාෂාව අහනවා. විහිළු කතා, ආදර කතා, තරහ යන කතා තියෙනවා. සමහර කතාක වලට තරහයි. මොකද්ද මේකව මරන්න ඕනේ කියලා. ඒ වගේ හැඟීම් ටච් කරන ගමන් අපේ ආදරණීය හැඟීම් ඉපදෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. තරහ යනවා ඉංග්‍රීසි වලින් මේ මාස 4 පුරාවට. ওই ක්‍රියාකාරක අපි කරනවා. ඉබේම අවශ්‍ය ක්‍රියාපද අවශ්‍ය විදිහට කියවෙන විදිහට අපි ප්‍රැක්ටිස් කරනවා මේ මාස 4 ඇතුළත. ඉතින් බය වෙන්න එපා. ක්‍රියාපද කවදාකවත් අපි ලිස්ට් අරගෙන නම් පාඩම් කරන්නේ. කතා කරන ක්‍රියාකාරකම් එකයි හැම එකක්ම අපි ගන්න. හරි. දැන් අපි දන්නවා ඔයා මොන හරි කරලා තියෙනවද අහනවා නම් අහන්න වෙන්නේ have you සමග ක්‍රියාපදයේ past participle දාලා. ඔයා බියර් බීලා තියෙනවද? කොහොමද දන්නේ? have you drunk beer? have you drunk beer? ඔයා කාර් එකක් එලවලා තියෙනවද? කොහොමද දන්නේ? have you driven a car? have you driven a car? හරි. එහෙනම් ඒ ඇහුවේ යම් දෙයක් කරලා තියෙනවද කියලා. හරි. දැන් මේ ප්‍රශ්න ටික අහන්න ඉංග්‍රීසියෙන් කොහොම හරි ගලප ගන්න පුළුවන් අය මෙතන ඉන්නවා. හැබැයි දැන් මේ පාඩමෙන් පසුව ඔයාලට හම්බ වෙනවා ඔඩියෝ එකක්. ඒ ඔඩියෝ එකේ එක දිගටම ඔයාලව චෙක් කරනවා මේ කියලා දීපු අවස්ථාවල ප්‍රශ්න අඛණ්ඩව අහගෙන යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න පාඩමෙන් පසුව ක්‍රියාකාරකමක් වශයෙන් කරලා ඒක අපේ කරගෙනයි ඉස්සරහට යන්නේ. හරි මම මුලින්ම කිව්වා පාඩමෙන් පසුව ඔයාලට මේ පාඨමාලාව දවස් 120ක හොඳ ප්‍රැක්ටිස් කරන්න කියලා කෙටියෙන් කියන්නම් කියලා. අංක 1 තමයි. පළවෙනි සති දෙකේ අපි අඛණ්ඩව ඉංග්‍රීසි සවන් දෙමින් බොහොම රසමුසු තැන් ඉංග්‍රීසි භාෂාවත් එක්ක ටච් කරමින් අපි ඉංග්‍රීසි භාෂාවෙන් hina වෙන්න පුරුදු වෙනවා. දුක හිතෙන්න පුරුදු වෙනවා. ඉංග්‍රීසියෙන් යාලා යමක් කියනකොට අපිට ඒක දැනෙන්න අහලා තේරුම් ගන්නට ඔය සුද්දොන්ගේ උච්චාරණය හොඳට ප්‍රැක්ටිස් කරගන්නවා පළවෙනි සති දෙකේ. මොකද ඒත් එක්ක අපිට ඇතිතරම් වචන මාලාව අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් එකපාරට කතා කරන්න යනවට වඩා. පළවෙනි සති දෙක ඉවර වෙනකොට අපි සවන් දීලා ඉංග්‍රීසියෙන් රස විඳලා මොලේට අපේ හිතට ඉංග්‍රීසි කියන දේ දීලා අවසానයි. ඊට පස්සේ අපි කතා කිරීමේ ක්‍රියාකාරකම් සරල තැන් වලින් පටන් ගන්නවා. වචන දෙකේ 3 4 ටික ටික දික් කරමින්
කවදාකවත් අමාරුයි කියලා නොදැනෙන්නට අමාරුවක් කියලා දෙයක් මේ මාස 4 පුරාවටම දැනෙන්නේ නැහැ. හැබැයි අපි මාස 2ක් යනකොට අපේ ටාගට් එක අපිට හිතෙන ඕනෙම අදහසක් වෙන කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න. දැන් අදහසක් නිර්මාණය කරලා කතා කරන්න පමණක් නෙමෙයි බය නැතුව කතා කරන්න කියලා කියන්නේ මේ දක්වා තිබිච්ච ලෙඩ ටිකක් තියෙනවා. ඒ තමයි කතා කරන්න යන්න කලින්ම අපේ හිත බය වෙනවා. තිගැස්සෙනවා කියන්නේ ඒකනේ. ඒ බයත් එක්ක තමයි වචන එන්නේ නැත්තේ. මේ වචන එන්නේ නැත්තේ බය හිතෙන්නේ වචන පැටලෙන්නේ අපේ අර කොන්ෆිඩන්ස් එක නැහැ. එහෙම නැත්නම් කතා කරලා පුරුද්දක් නැති හින්දා. ඇතුලේ ඉඳලා අදහස් හිතලා කතා කරලා පුරුදුනේ අපිට පුරුදු වෙලා තියෙන්නේ වාක්‍ය කලින්ම නිර්මාණය කරගෙන ඒ විදිහේ වාක්‍ය ටිකක් කතා කරන්න. ඒ නිවැරදි කතා කිරීම නෙමෙයිනේ. සමාජයේ කතා කරනවා කියලා කියන්නේ අනික් මිනිස්සු වැඩ කරන අතරේ තව ගෝසාව අතරේ වැඩ ගොඩක් අතරේ අපි භාෂාව කතා කරන්න වෙන්නේ. අන්න ඒකින්ද අපි කතා කිරීම පුහුණු වෙනවා. අපි වෙන දෙයක් වෙන ක්‍රියාකාරකමක් කරන ගමන් අපි ඉංග්‍රීසි කතා කරනවා. සහ වෙන ක්‍රියාකාරකම් වල නිරත වෙමින් පවා උයන ගමන් නැත්නම් අතු ගන්න ගමන් චිත්‍රයක් අඳින ගමන් අපි අනික් අය කියන ඒවා සමන් දීලා තේරුම් ගන්න කන් දෙක පුරුදු කරනවා. එහෙම පුරුදු වෙන කෙනෙකුට අපිට මාස දෙකක් පළවෙනි මාස දෙක අවසන් වෙනකොට අපේ ටාගට් එක අපි ගෝල් එක ගහලා ඉවරයි. ඉංග්‍රීසි කතා කරන මට්ටමේ හොඳ මට්ටමකට එනවා. නමුත් ඉතුරු මාස දෙකම තවත් දවස් 60ක් ඉතුරුයි. ඒ දවස් 60ම වෙන් කරගන්නේ ඒක පොලිෂ් අප් කරගන්න නැත්නම් අපිට ඕනම කෙනෙක් එක්ක බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න අපිව හැඩ ගස්සන්නටයි මේ මාස 4ක්ම වෙන් කරගන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ පටන් ගත්තේ නිකම්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්නට ඉංග්‍රීසියෙන් ජීවත් වෙනටයි මේ ආරම්භ වුණේ කියලා. වෙල් එනවන අද පළවෙනිම දවසේ බොහොම කෙටි පාඩමක් ලබා දුන්නේ ප්‍රශ්න නිර්මාණය කිරීම. ඊළඟ පාඩමෙන් වලට හම්බ වෙනවා බොහොම ලස්සන සවන් දීමේ ක්‍රියාකාරකමක් ඉංග්‍රීසි අහලා තේරුම් ගන්න බෑ කියපු අයට ඔන්න පටන් ගන්නයි සූදානම් වෙන්නේ listening activities හෙටේ පාඩම හම්බෙයි. මේ පහත තියෙනවා ඔන්න මගේ WhatsApp නම්බර් එක ආයෙත් දීලා තියෙනවා. නොලැබුණු අයට සම්බන්ධ වෙච්ච නැති YouTube හරහා මේ පාඩම බලන කෙනෙක් ඉන්නවා නම් ඔන්න සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ නම්බර් එකට නම විතරක් WhatsApp කරලා එවන්න තොරතුරු ලබා දෙන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හැම මාසයකම අපි අලුත් පාඨමාලා ආරම්භ කරනවා. ආරම්භ කරමින් කතා කිරීමේ ක්‍රියාකාරකම් අඛණ්ඩව කරගෙන යනවා. මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසි කියන දේ හදිස්සියෙන්ම ඕන වෙලා තියෙන හැම දිනාටම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් දැන් නම් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ කියන හැම දිනාටමයි ඔන්න ඔය අංකය ලබා දීලා තියෙන්නේ. නම විතරක් දාලා WhatsApp කරලා එවන්න තොරතුරු ලබා දෙන්නම්. වයස් ભેදයක් නැහැ. ලෝකෙ කොහෙටියත් සම්බන්ධ වෙන්නට පුළුවන්. හරි එහෙනම් අද පටන් ගත්තු ගමන නවත්තන්න එපා. ඉංග්‍රීසි කතා කරලා මිසක්ක මේ ගමන මම නවත්තන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයක් එක්ක ගමන යමු. all the best.